මායාවී එකෙන් මාව අයින් කරලා වෙන කෙනෙක් දාලා වැඩේ කරගෙන යනවලු. ඒකට කමක් නැහැ. කාන්තාවකට අපහාස කරන එක පිරිමිකමට ලැජ්ජයි. මෙන්න දුෂේනි මියුරංගි ගැන දැන් ලැබුණු කනගාටුදායක පුවත. දුෂේනි මියුරංගි සිල්වා ඔබ කවුරුත් හඳුනන ඇය පුංචි තිරේ වගේම ළඟදී ඉඳලා රිදී තිරේනොත් තමන්ගේ දක්ෂතා පෙන්වූ සුන්දර රංගන ශිල්පිනියක්. මෑතකදියගේ සැබෑ ජීවිතයේ පෙම් කතාව නිසාත් ඇයගේ අවධානය යොමු වෙනව වැඩි. ඇගේ පෙම්වත පුංචි තිරේ රිදී තිරේ අපි කවුරුත් ආදරය කරන රංගන ශිල්පී සචින් ලියනගේ. දුෂේනි මෑතකදී ඉඳලා ලොකුම ජනප්‍රියත්වයක් ලැබුවේ සිරස ටීවීහි විකාශය වන මායාවී ටෙලිනාට්‍යයේ හිතයිෂිගේ චරිතයෙන්. මීට දින දෙකකට කලින් මායාවී ටෙලිනාට්‍යයේ සහාය අධ්‍යක්ෂකවරයා වශයෙන් කටයුතු කරන පුෂ්පරුවන් ලියනගේ මහත්මයා විසින් ඔහුගේ සමාජ මාධ්‍යයේ ගිණුමේ දුෂේනි ගැන ආන්දෝලනාත්මක සටහනක් තබා තිබුණා. එහි සඳහන් කරලා තිබුණේ මෙන්න මේ විදිහට. දුෂේනි මියුරංගි හැකි ඉක්මනින් මායාවී නාට්‍ය කණ්ඩායම අමතන්න යනුවෙන්. ඇය නොදන්වා අස්ථානගත වූ බවට හඟවන මේ පුවත ලැව්කින්නක් ලෙස පැතිරෙන්නට වැඩි වෙලා ගත වුණේ නැහැ. කොහොම වුණත් දුෂේනි මියුරංගි මේ සටහනට පිළිතුරු දෙමින් තමන්ගේ සමාජ මාධ්‍ය ගිණුමේ අද සටහනක් තබා තිබුණේ වේදනාවෙන්. දුෂේනි මෙම සටහනේ සඳහන් කරලා තිබුණේ මේ පෝස්ට් එකේ හින්දා තමන්ට වගේම තමන්ගේ දෙමාපියන්ටත් ගොඩක් අපහසුතාවයට ලක් වෙන්න සිදු වූ බවයි. රූගත කිරීම අතරතුර තමාට හදිසියේ ඇතිවෙච්ච අසනීප තත්වයක් නිසා දින දෙකක නිවාඩුවක් අධ්‍යක්ෂකවරයාගේ අනුදැනුම මත ලබාගත් බවත් ඒ අතර සහාය අධ්‍යක්ෂකවරයා විසින් මෙවැනි පෝස්ට් එකක් පළ කර තමාට අපහාස කළ බව ඇය සඳහන් කර සිටියා. එම වරද නිවැරදි කරමින් නැවතත් පෝස්ට් එකක් පළ කරන ලෙස ඔහුගෙන් ඉල්ලුවද ඔහු එය ප්‍රතික්ෂේප කළ බව ඇය සඳහන් කරා. ඒ වගේම පසුව වෙනත් රංගන ශිල්පිනියක් යොදාගෙන මායාවී ටෙලිනාට්‍ය කරගෙන යන්නට ඔවුන් තීරණය කළ බවත් ඇය සඳහන් කළා. තමන් හිතයිෂීගේ චරිතයෙන් ඉවත් නොවන බවත් ඔවුන් විසින් ඉවත් කළ බවත් ඇය තවදුරටත් පවසා සිටියා. කොහොම වුණත් ටෙලිනාට්‍ය ඉදිරියට පවත්වාගෙන යාමට සුබ පතමින් ඒ වගේම තමන් ගැන සොයා බැලූ රසිකයන්ටද සුබ පතමින් ඇය සටහන අවසන් කර තිබුණා. ඉතින් මායාවී ටෙලිනාට්‍යයේ හිතයිෂීගේ චරිතයට වෙනත් කෙනෙක් යොදා ගන්නවට රසිකයින් නම් කැමති වෙන එකක් නැහැ. මේ ගැන ඔයාගේ අදහසත් යටින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම අපේ YouTube channel එකත් subscribe කරගෙන යන්න.